Hey, it's Sarani. Welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද vlog එකෙන් මොකද්ද වෙන්නේ කියලා ඔයාලා thumbnail එකෙන් දකින්න ඇතිනේ. ඉතින් අද වීඩියෝ එකත් අන්තිම වෙනකම් බලලා ලස්සනයි නම් like කරලා comment කරලා subscribe කරන්න අමතක කරන්න. මේ අපේ වැඩේ වෙන්න දවස් කීපයකට කලින් මමයි අක්කයි Havelock Mall එකට ගියා ටොක් එකකුත් දාගෙනම මට slippers දෙකකුයි එයාට frock එකකුයි බලන්න. ඉතින් යන අතරමඟ තමයි මතක් වුණේ මට වීඩියෝ එකක් ගත්තොත් හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න මෝල් එක ඇතුළට ඇවිල්ලා වැඩි ඇවිද හිටියේ නෑ. අපිට අවශ්‍ය තැනටම අපි කෙලින්ම ගියා. මට ඕන කරන ස්ලිපර්ස් දෙක මම කලින්ම බලාගෙන ආව නිසා ඉතින් ඒ දෙක ඉක්මනට අරගෙන අපි ගියා එතනම තියෙන මිමාසා එකට අක්කට ෆ්‍රොක් එක බලන්න. අපිට ඕන කරලා තිබ්බේ white color ෆ්‍රොක් එකක්. එතන තිබ්බ නැති නිසා අපි දෙන්න ටොක් එකක් දාලා ගියා තිඹිරිගස්සේ තියෙන කූල් ප්ලාන්ට් එකට. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද? අපි දෙන්නට ෆ්‍රොක් එක හොයාගන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් බැරි වුණාද? දිගටම බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ආවා බෑග්ස් කලෙක්ෂන් එක පැත්තට. ඉතින් මේකට ආවොත් අපි අනිවාර්යෙන් වෙන තැනක් තමයි මෙතන. මම ඔතනින් බෑග් එකක් ගත්තා. ඒක නම් චුට්ටි සයිඩ් බෑගයක් වගේ එකක්. ඊට කලිනුත් මම ඒකෙම වෙන කලර් එකක් ගත්තා. ඊට පස්සේ කොහොමද ඉතින් එතකොට මට දෙකම මාරුවට දාගෙන යන්න පුළුවන්නේ. ඊට පස්සේ අපි දෙන්න ආවා ස්ටේෂනරිස් තියෙන පැත්තට. මම නම් ඔය පොත ගත්තා. ඒ පොත විතරයි මම ගත්තේ. අක්කා එයාට අවශ්‍ය දේවල් ටිකක් ගත්තා. මොන හරි පොඩි අයිටම්ස් ටිකක් මට මතක නැහැ මොනවද ගත්තේ කියලා නම්. ඉතින් එයාට අවශ්‍ය දේවල් තෝරගන්නකම් මම චුට්ටක් ඇවිද හිටියා. ඊට පස්සේ එතරම් බර ටික අරගෙන අපි දෙන්න කෙලින්ම ගියා තිරිගස්සේ බේබි එකට. එතන තිබ්බෙත් නැහැ. මම ඉතින් බොරුවට වීඩියෝ කර හිටියා අර ඇඳුම තෝරනකම්. ඊට පස්සේ මේ ගියා තව ෂොප් එකකට. ඒ ෂොප් එකේ නම් නමවත් මම දන්නේ නැහැ. එතන නම් ඇඳුම් ගොඩාරියක් තිබ්බා. හැබැයි අපිට හරියන, ඒ කියන්නේ අපිට ගැලපෙන සුදු පාට ෆ්‍රොක් එකක් තිබ්බේ නැහැ. නැත්තම් සුදු පාට ෆ්‍රොක්ස් නම් ගොඩක් තිබ්බා. හැබැයි අපිට සෙට් වෙන එකක් තිබ්බේ නැහැ. මං හිතන්නේ තිමිරිගස්සේ තියෙන හැම ෂොප් එකකටම වගේ අපි දෙන්න ගියා. ඊට පස්සේ බැරිම තැන ඇවිදලා බඩගිනි වැඩි නිසා පීට්සා බරගින්නක් ආවා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ගියා පීට්සා හට්. කාලය ඉවර වෙලා එහෙම අපි දෙන්න ගියා සලෝන් එකට. ෆයින් තමයි ගියේ. මොකද හරිම චූටි දුරක් තිබ්බේ. ඒ නිසා ඉතින් කතාවකුත් දාගෙන හෙමින් ගියා. මට එතන ගිහලා නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද අමතක වුණා සහ හරිම මහන්සි ඒ නිසා ඉතින් ඉඳගෙන හිටියා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න තව නම් ඇවිදින්න බෑ කියලා ගෙදර ආවා. ඔන්න ඉතින් මේ ඊළඟ දවස. මමයි අම්මයි ගියා මහරගමට. මේ ෂොප් එක දැක්කම දන්නවා ඇතිනේ ඉතින් ඔයාලා මොනා ගන්නද ආවේ කියලා. එදා නම් හොඳ වෙලාවට ලොකු අවුවක් තිබ්බේ නෑ. අපි එහෙට යනකොටම ටිකක් වහින්න පටන් ගත්තා. මායි අම්මයි ගියෙත් කොහොමත් චුට්ටක් හවස් වෙලා. එතකොට අපිට නිදහසේ අපිට අවශ්‍ය දේවල් ටික කරගන්න පුළුවන්. මොකද නැත්තම් අවුවේ ගියොත් මේ මහරගම වගේ තැනකට ටිකක් වැඩ කරගන්නේම අපහසුයි. ඊට පස්සේ ඉතින් අපි ඒ ෂොප් එකෙන් බඩුත් අරගෙන අපි ආව මෙතනට රෙදි වගේක් ගන්න. ඊට පස්සේ ඉතින් රෙදි අරගෙන මමයි අම්මයි ගෙදර ආවා. එනකොටත් මම වීඩියෝ කරේ නැහැ. ඊපස්සේ ඇවිල්ලා හැම මගෙන් බැහැලා කැරවෑන් එකෙන් කන්නත් අරගෙනම ගෙදර ආවා. ඔන්න ඉතින් මේ ඊටත් පස්සේ දවසේ මමයි අම්මයි ආයෙ ආවා නුගේගොඩ තියෙන මංජරියකට බණට අවශ්‍ය කරන බඩු ගන්න. ඔව් බණට අවශ්‍ය කරන බඩු ගන්න තමයි ආවේ. ඒත් ඊට කලින් අපි බේබි අයිටම්ස් තියෙන පැත්ත චුට්ටක් ඇවිද්දා. මොකද අපේ අඳුරන කෙනෙක්ට අලුතෙන් බබෙක් ලැබුණා. ඉතින් එයාට මොන හරි ඔය පොඩි බේබි අයිටම්ස් ටිකක් ගන්න තමයි ආවේ. ඊට පස්සේ ඉතින් අපි තඩිම තඩි මල්ලකුත් ඉල්ලගත්තා එතන හිටපු ගර්ල් කෙනෙක්ගෙන්.
මොකද අද ගොඩාක් බඩු ගන්න බලාගෙන තමයි අපි ආවේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඔතන ඉඳන් පටන් ගත්තා අවශ්‍ය කරන දේවල් ටික ගන්න. ඉතින් අම්මත් එක්ක යනවා කියන්නෙම හොඳ ලොකුම ලොකු දඩයක් දාන්න පුළුවන් කියන එක. ඉතින් ඔතන මට ඇත්තටම කිව්වොත් මොනවද ගත්තේ මොනවද ගත්තේ නැත්තේ කියලා මතක නැහැ. ගත්ත දේවල් භාගයට භාගයක්ම මම වීඩියෝ කරලත් නැහැ. මං කලින් කිව්වා මේවා ගත්තා කියලා පෙන්නන්න වීඩියෝ කරා කියලා. හැබැයි ඇත්තටම කිව්වොත් මම වීඩියෝ කරලා නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ බඩු ටිකත් සේරම අරගෙන ඇවිල්ලා අපි මුතු කුඩයයි මිරි වැඩි සඟලයි හදන්න පටන් ගත්තා. ඉතින් මම මේ හදන විදිහ ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුවේ. දැකලා ඔයාලටත් පින් අනුමෝදන් කරගන්න සහ මමත් ගොඩාක් TikTok එකේ YouTube එකේ වගේ මේ වගේ වීඩියෝස් දැකලා මට ආස හිතුණා හදන්න. ඉතින් ඒ විදිහට ඔයාලටත් කැමැත්තක් ඇති වුණොත් ඒක ලොකු පිනක් නිසා තමයි මම මෙහෙම වීඩියෝ කරලා දැම්මේ. ඉතින් වීඩියෝ එකේ පෙන්නන තරම් නම් වේගෙකින් අපි ඕක කරේ නැහැ. ඔතන ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ. මේ වැඩේ කරනවා නම් හොඳම හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. දැන් ඔයාලා හිතනවා ඇති කොහොමද මේ දේ කරන්න මේවට අවශ්‍ය බඩු හොයාගත්තේ කියලා. ඉතින් අපිත් මුලින්ම කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඉතින් අපිත් ගොඩාක් වීඩියෝස් බැලුවා TikTok එකේ එහෙම ලේසියෙන් බලන්න පුළුවන් ඔයාලට. ඉතින් ගොඩ දෙනෙක් මේ වගේ දේවල් කරලා තිබ්බ නිසා එයාලා දාලා තිබ්බා ගත්ත තැන් ඒ වගේ දේවල් ගොඩ දෙනෙක් බඩු අරන් තිබ්බේ පෙටා වලින් සහ මහරගමින්. ඉතින් අපිත් බඩු ගත්තේ මහරගමින්. මහරගම මේ වගේ ඔය වගේ පූජා භාණ්ඩ හදනවා නම් ඒවට අදාළ කඩවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හැම එකකටම වගේ ගිහිල්ලා ඔයාලට කතා බහ කරලා ඔයාලට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. ඉතින් අපි හැමදාම ගන්න ෂොප් එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි මේ සැරේත් බඩු ගත්තේ. ඉතින් එයාලට කිව්වහම අපිට මෙහෙම හදන්න ඕනේ කියලා එයාලා ඒවට අවශ්‍ය කරන බඩු සෙට් එකම එකපාරම අපිට දෙනවා. ඔන්න ඉතින් මේ තියෙන බණ දවසේ උදේ. හැමෝම එකතු වෙලා ගෙවල් අස් කරන්න ගත්තා. ඉතින් හැමෝම වැඩ බෙදාගෙන තමයි කරේ. මම නම් ලේසින් වැඩ දෙක තුනක් තමයි ගත්තේ. මම ඔය වගේ පුටුවල දුහුඩු පිහ දැම්මා. ඊපස්සේ ඔය වගේ කුෂන් අයින් කරා. ඊට පස්සේ කරන වැඩේ බලන්නකෝ. ඉතින් හැමෝටම වැඩ කළ මහන්සි නිසා හවස් වෙලා බොන්න ඇවකාඩෝ හදලා තිබ්බා. ඉතින් මේ වෙනකොටත් ගොඩක් හවස් වෙලා තිබුණේ. ඊට පස්සේ ඉතින් ඉතුරු වැඩ ටික කරගන්න තාත්තා එනකන් ඉන්න වුණා. මොකද ඔය රැප් කරන ඒවා එහෙම හරියට කරන්න ඕන නිසා. ඊට පස්සේ තාත්තා ආවයින් පස්සේ අක්කයි තාත්තයි එකතු වෙලා රැප් කළා ඔය පළතුරු. එහෙම මොකද ඒවා හරි පිළිවෙලට කරන්න ඕන නිසා. ඕක තමයි අන්තිමටම කරපු වැඩ. ඊට පස්සේ හාමුදුරුවෝ බණට වැඩියා. ඉතින් මම චූටි චූටි ක්ලිප්ස් ටිකක් ගත්තා හාමුදුරුවෝ බණ කියනකොට. ඒ ටිකත් බලාගෙන ඉන්නවා. ඒ දේ හිතන්නේ. අපි අය හිතන්නේ එදාටත් සන්තෝෂ වුණා, hina වුණා, ඒ නම් ඇති එච්චරයි කියලා තමයි හිතන්නේ. නමුත් බුදුහාමර පෙන්වා දුන්නේ ජන්මදිනයකදී හරි Tamanට හැදෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. මොකද බුදුහාමුදුරන්ගේ ජන්මදිනයත් අපි සමරනවා වෙසක් එක්ක කියලා. අපේ මිනිස්සු ඇත්තටම වෙසක් කියලා මොනවද කරන්නේ? වෙසක් එකට අපි හිතනවා වෙසක් කෝඩු බලන්න ඕනේ. අපි වෙසක් සිල් ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒ දවස් තමයි වටින්නේ. කියන්නේ අපිට මේ ජීවිතේ අපිට ආපු ඊළඟාත්මේ මනෝසාරණයක් හම් වේද කියලා අපි කාටවත් කියන්න පුළුවන් හැකියාවක් නැහැ. නිසා මේ ජීවිතේ අවබෝධ යුක්තව කටයුතු කරන්න. අවබෝධ යුක්තව කටයුතු කරනකොට අර කියපු කාර්ය සන්තෝෂයෙන් ගියත් අවසානයේදී Taman හිතුවත් නෑ අර අච්චර අඩි ගාණක් පහළ හෙලකට පෙර බුදුහාමුදුර සෑම අවස්ථාවකම පෙන්වා දෙන්නේ මේක හේතුඵල තමයි. හේතුඵල ධර්මයක් කියන එක අපි අවබෝධ කරගන්නට ඕනේ. අපි සිද්ධ කරන සෑම දෙයකටම අපිට ප්‍රතිඵලයක්. ඒ නිසා අපි මේ ජීවිතේ කල්පනා කරන්න ඕනේ මෙන්න මේ දේවල් අවබෝධ කරගෙන ජීවත්. ඉතින් ඊට පස්සේ ওই විදිහට බණ ඉවර වෙලා අපි රැට කෑවා. රැට කන්න අම්මා ඕව තමයි ලෑස්ති කරලා තිබුණේ. ඉතින් මේ බණ දවසට පස්සේ දවසේ උදේ ඒ කියන්නේ සෙනසුරාදා අපි පන්සලට හීල් දාන දෙන ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ඒවත් අරගෙන අපි පන්සලට ගියා. ඉතින් මේ දේ කරපු විශේෂම හේතුව තමයි අපේ පවුලේ නැති වුණු හැම කෙනෙක්වම සිහි කරලා ඒ කියන්නේ අපෙන් වෙන් වෙලා ගියපු හැම කෙනෙක්වම සිහි කරලා එයාලට පින් අනුමෝදන් වෙන්න කියලා තමයි අපි මේ
බණ ඒ කියන්නේ ධර්ම දේශනාව කරේ. මෙයින් ඉතින් තාත්තයි මල්ලි ඒ දෙන්න උදෙන්ම බුද්ධ පූජාව අරගෙන ගියා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඉතින් ওই විදිහට බුද්ධ පූජාවක් පූජා කරලා හාමුදුරන්ටත් දාන පිළිගන්වලා අපි ගෙදර ආවා. මට ඒ ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒ වෙද්දි මම හරිම කලබලෙන් තමයි ගෙදර ආවේ. මොකද මට ක්ලාස් එකට යන්න හොඳටම පරක්කු වෙලා තිබුණ නිසා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් ලස්සනම ලස්සන vlogs අරගෙන එනකම් මාත් එක්ක දිගටම ඉන්න.